ආයිබෝවන් එකතු වෙලා ඉන්න SW Gadget සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ පැහැසුම්කරුවන්ට අත්‍යවශ්‍ය වන පුද්ගලික ආරක්ෂණ උපකරණ හා ඒ ආශ්‍රිත කරුණු කිහිපයක් පිළිබඳවයි. මුලින්ම කියනවා අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා. ආරක්ෂිතව සිටීමට පැහැසුම්කරුවන්ට අත්‍යවශ්‍ය පුද්ගලික ආරක්ෂක උපකරණ අත්‍යවශ්‍ය වේ. එය නිවැරදි පෙරහන් සෙවන සහිත වෙල්ඩින් හිස් වැසුමක් සහ සමට සහ ඇස්වලට දරුණු පිළිස්සුම් ඇති කළ හැකි UV කිරණ වලින් ආරක්ෂා වීමට ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇතුළත් වේ. UV සහ අදෝරක්ත කිරණ වලින් ආරක්ෂා වීම සඳහා නිවැරදි පෙරහන් සෙවන සහිත වෙල්ඩින් හිස් වැසුමක් හෝ ආවරණ පළඳින්න. දැල්වීම සහ ගිනි පුපුරු වලින් ආරක්ෂා වීම සඳහා හිස්වැසුම් යට පවා ඇති ආවරණ ඇස් කණ්ණාඩි සහිත ආරක්ෂිත කණ්ණාඩි සෑම විටම පළඳින්න. ස්වයංක්‍රීය අඳුරවන හිස්වැසුම් වලට නිවැරදිව සෙවන සැකසුම් ඇති බව සංවේදක අවහිර වී නොමැති බවක් සහතික කරගන්න. අවට සිටින අනෙක් අයගේ ඡාපයෙන් ආරක්ෂා කිරීමට බාධක හෝ තිර සලකා බලන්න. ගින්නට ඔරොත්තු දෙන සහ මුළු සම ආවරණය වන ආරක්ෂිත ඇඳුමක් අඳින්න. මෙය දිගු අත් සහිත කමීස ඔබේ සපත්තු ආවරණය කරන කෙලින් කකුල් සහිත කලිසමක්. ඊට අමතරව ගත්තොත් ගිනිදැල් රහිත ඒප්‍රන් එකක් හෝ උඩින් වැටෙන සඳහා කේප් සහ හෝ උරහිස් ආවරණය ඇතුළත් විය හැක. ඝන කපු හෝ ලොම් ඇඳුම් හොඳ තේරීමක් වන්නේ ඒවාට UV සහ IR කිරණ වලින් පිළිස්සුම් වලට ඔරොත්තු දිය හැකි එකක් බැවිනි. එක් භාවිතයට පෙර සියලුම ආරක්ෂිත ඇඳුම්වල ගෙවී යාම හා ඉරීම් පරීක්ෂා කර ඒවා පිරිසිදු ග්‍රීස් හා වෙනත් තෙල් වලින් තොර බව වග බලා ගන්න. විශේෂයෙන් ගත්තාම ශ්‍රවණ ආරක්ෂාව ගත්තාම අධික ශබ්ද වලින් ශ්‍රවණය හානි වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය ඒ උපකරණ පැළඳීමත් වැදගත් වෙනවා. වැඩ කරන ප්‍රදේශයේ දැවෙන සුළු ද්‍රව්‍ය වලින් නිදහස්ව තබා ගන්න සහ සම්පීඩිත ගෑස් සිලින්ඩර් වෙල්ඩින් කලාපයෙන් ඈත් කර තබා ගන්න. විදුලියෙන් ආරෝපිත සියලුම කොටස් වලින් ආරක්ෂක දොරක් තබාගෙන යන්ත්‍ර ක්‍රියාත්මක වන විට ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින්න. හොඳයි, අද අප සාකච්ඡා කරේ පැහැසුම්කරුවන්ට අත්‍යවශ්‍ය වන පුද්ගලික ආරක්ෂක උපකරණ හා ඒ ආශ්‍රිත කරුණු කිහිපයක් පිළිබඳවයි. ඔබට මේ වීඩියෝ එක සම්බන්ධව කිසියම් ගැටලුවක් හෝ අදහසක් ඇත්නම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.